ඉන්න සමහර අයගේ ඉතාමත් විශේෂ දක්ෂතා තියෙනවා කියලා අපිට වැටහුණා අද කතා කරන අපේ මේ සුජිත් මාමත් එක්ක. කොහොමද මාමේ? හොඳින් ඉන්නවද? මාමගේ පොඩි විස්තරයක් කියන්නකෝ අපිට. මගේ නම සුජිත් සමන් කුමාර. මම රැකියාව කරන්නේ අධ්‍යාපන සම්ප්‍රදාය සමිතියේ පරිමාණ නිලධාරී අනුතුලේ සේවය කරනවා. මම අපි කතා කරන්න කැමති මාමගේ තියෙනවා ඉතාමත් විශේෂ දක්ෂතාවක් ගැන. මම ඉස්සෙල්ලා කිව්වා ලොවෙන් එකේ කෙක් දෙයකට වෙයි සමද කිව්වට එතන එහාට ගිය දක්ෂතාවයක් තියෙනවා. ඒව ගැන පොඩ්ඩක් කියමුකෝ. සාමාන්‍යයෙන් මම ඉතින් මේ කුඩා කාලේ ඉඳලම මේ මම කලාත්මක දේවල් වලට පොඩි මගේ ලැබුවක් තිබුණා. ඒ කියන්නේ මම ආස කරනවා ගීත අහන්න, චිත්‍ර සිතුවම්, නාට්‍ය මේ හැම ක්ෂේත්‍රයකටම මම ඉතින් කැමති කියන්නේ මම මේ කුඩා කාලේ ඉඳලා මට කොලයක් හම්බුනොත් මේ ඉස්කෝලයක් මට දකින්න බෑ. මම මොනවා හරි පුරුදු ගන්නවා. ඒක මේ පොඩි කාලේ ඉඳලම ඉච්ච මේ පුරුද්දා. මම එකේ දීර්ඝාකර්ෂණ අපි දන්නවා මේ චිත්‍ර සම්බන්ධ පොඩි ව්‍යාපාරයකට කරනවා නේද ඇඳුම් එක. ඔව්. ඒ වගේම මාමගේ තව එකක් තියෙනවා කවි ලිවීම සම්බන්ධයෙන්. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සංවිධානය කරනු ලබන තරඟයකදී ඔබතුමාගේ නිර්මාණය 3 වෙනි ස්ථානයට පත් වෙනවා කියලා අපිට ආරංචි වෙනවා. මම මේ කවිය ගැන කියන්න කලින් මම පොඩි ප්‍රස්තුතයක් ගන්නම්. හිතන්නකෝ එක කොටි දේනුවක් ඉන්නවා. ඒ කොටි දේනුවගේ ස්වාමියා යුද්ධයක් කරලා ඉවර වෙලා පැටවු ටික අසරණලා ඉන්නවා කන්න බොන්න දෙන්න බැරුව. ඒ වගේම හාවෙකුයි අම්මෙකුයි ඒ පැටවු ටිකයි එක්ක ලස්සනට සෙල්ලම් කර ඉන්න තන පිටිනයක් තියෙනවා. ඒ වගේම එක්තරා ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා. මේක මම අහපු කතාවක්. කොටි අම්මගේ ආසාව තමා පැටවුන්ට කන්න දෙන එක. හාපැටවුන්ගේ ආසාව තමා ලස්සනට සින්දු කිය ඇවිද ඒ කනකොල කන එක. ඒ වගේම ෆොටෝග්‍රැෆර්ගේ ආසාව තමා හොඳ රූපරාමුවක් ලබා ගැනීම. එතකොට මේ කොටි අම්මා යන ගමන් දකින්නවා අර හාපැටවු ටික කනකොල පිට්ටනියක කකා ඉන්නවා. කොටි අම්මගේ පැත්තට හොඳයි හාපැටවුගේ කෑව. හාපැටවුන්ට හොඳයි ලස්සනට සින්දු කිය හිටියෝ සෙල්ලම් කර හිටියෝ. ඒ වගේම ඡායාරූප ශිල්පියට හොඳයි ඒ කොටි අම්මා විසින් හාපැටියව කන ඡායාරූප කරණය සිදු කළහොත්. මම ඔයා හොඳ ආරම්භයක් ගෙනාවේ. දැන් මම ඔයා ඉදිරිපත් කරපු කතාවත් එක්ක මම කියන්නම්කෝ. දැන් ඔය කතාවෙන් මේ විස්තර කරනවා කොටස් දෙකක් මට දැනෙන විදිහට. දැන් එකක් තමයි අර බඩගින්නේ ඉන්න පැටවුන්ට කෑමක් හොයන කොටි අම්මා. කොටි අම්මාගේ භූමිකාව. අනිත් එක තමයි මේ කියන ඛේදවාචකය කැමරාකරණය කරන කැමරා ශිල්පියා. එතන මේ අපිට අදහස් දෙකක් සමාජයට දෙනවා. දැන් මුලින් කතාව ගත්තොත් දැන් අපි කුඩා කාලේ ඉඳලා ඔය වගේ කතා අහලා තියෙනවා. කොටියා දඩයන් කරනවා, පැටවුන්ට කන්න දෙනවා. එතකොට අපි කුඩා කාලේ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ කොටියා මේ දුෂ්ටයා එතකොට මේ හාවා මේ කියන්නේ හොඳ චරිතයක්, මේ සුදු චරිතයක් විදිහටනේ. නමුත් අපි ඇත්තටම වැළුවොත් මේ සමාජය තුළ දැන් මේ ස්වභාව ධර්මයේ ගත්තාම ස්වභාව ධර්මයේ තත්ත්වය ඕකනේ. දැන් කොටියා උපතින්ම ශාකභක්ෂකෙක් නෙමෙයි. කොටියා මාංශභක්ෂක. එතකොට කොටියා ජීවත් වෙන්නේ මේ සමාජේ කොටියක් ජීවත් වෙන්න ඕනේ, ආවත් ජීවත් වෙන්න ඕනේ, හැම කතාවම ජීවත් වෙන්න ඕනේ.
එතකොට පොටියට ජීවත් වෙන්න නම් ඌට සතෙක් දානයක් කරන්න. මේ සබා ධර්මයේ මේ නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමම තමා නේද මම මිනිස්සුත් අතරත් එසේම තමා. මිනිස්සු අතරත් එසේම තමයි. ඒ කියන්නේ මිනිහට ආත්මාර්ථකාමී මෙහා මෙහෙමයි අවංකයි අපිට එහෙම කියලා කියන්න බෑ. මොකද ඒගොල්ලන්ට ආවේනික වුණු ඒ දේවල් තියෙනවා. ඒතකොට අපි මේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාප ඒගොල්ලෝ හැසිරෙන ආකාරයේ තේරුම් අරගෙන ඉියොත් අපිට මේ සමාජයට පාසුයි. අපි මාමගේ නිර්මාණය ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. දැන් මගේ කවිය ආරම්භයේදී මෙහෙමයි. පනගැහෙන ලේ කැටිය පිහිපාන පීකෙකි. වෙන් කෙරුවේ මැන බලා කිලෝ එක හරියට. කටු නැතුව හොඳ වයින් මට දෙන්න කිලෝවක්. පොඩි එකා කන්නේ නෑ මස් නැතුව බත් කටා. ලේ නැතිලු මගේ ඇඟේ වැඩ කරලා හති වගේ. ඉඳ හිටරවත් කන්න නැද්ද පීකු දුමිනි. ඔන්න දැන් අර මං කිව්ව ඒක සාධාරණ කරගන්න එනවා. අපි නෙවෙයි මරන්නේ. කන එකයි කරන්නේ. චේතනා වික්කවේ බුදුබණේ තියෙන්නේ. එතකොටම ඊට පස්සේ රත දෙකක් හැප්පිලා මරණයක් සිදු වෙනවා. මස් කඩේ මුදලාරි රෝදෙටම අහු වෙලා. අන්න ඊට පස්සේ කියන කතාව බලන්න. අපිට නම් නෑ දුක. ඔය ගෙව්වේ කලපා කියනවා මට ඇගුණි ඇගේ ලේ අද අපිට ගැඹුරින් හිතන්න ඕන සමාජ කරුණක් ඒක මම. ඒ වගේම මේ අපි යමු තව ටිකක් ඉස්සරහට. අපි දන්නවා කෝරළේ මහත්තයා. ඒ වගේම කදිලා. ඒ වගේම පිනා. ඒ වගේම ගුරුනාන්සේ මාම කියන චරිත ටික අපි අහලා දිනවා චූටි කාලේ ගන්න. 1964 ඒ කියන්නේ 70 දශකයේ මුල මුවන් පැලැස්ස කියන ගුවන් විදුලි නාටකය අපේ ජන සමාජය ඉතාම තදින් වැළඳගත් ගුවන් විදුලි නාට්‍යයක් බවට පත් වුණා. මේ මුලින්ම රචනා කළේ මුදලි නායක සෝමරත්න මහත්මයා. නමුත් ඔහුට අනපේක්ෂිත ලෙස විදේශගත වීමට සිදුවන නිසා 1971 සිට 1995 දක්වා මේ වගකීම වික්ටර් මිගෙල් මහතාට දරන්නට සිද්ධ වෙනවා. ඊට පසුව 1995 ඉඳලා 2010 දක්වා ශ්‍රීනිමල් පද්මකුමාර මහත්මයා මේ වගකීම දරනවා. නැවත වතාවක් මෙම නාට්‍ය ආරම්භ කළ මුදලි නායක සෝමරත්න මහත්මයා 2010 සිට මෙම නාට්‍ය රචනා කිරීමේ වගකීම නැවත බාර ගන්නවා. අපිට දෘශ්‍ය මාධ්‍ය නැති කාලේ ශ්‍රව්‍ය මාධ්‍ය වලින් පමණක් ගැඹුණු විජේසූරිය, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකුණුවෙල, ශ්‍රීනිමල් පද්මකුමාර, ඒ වගේම වොලි නානායක්කාර, නෙතලි නානායක්කාර වැනි ගුවන් විදුලි ශිල්පීන්ගේ කටහඬින් මෙම නාට්‍ය හැඩ ගැන්වුණා. පිනා කොහෙට වුණාද මේ මිනිස්සයා? පිනා මිහාට වරේ කොල්ලේ මහත්තයෝ මේ කොල්ලේ මහත්තයෝ විජාහට ගිහින් අර කදිරයි කියන මස් වැට්ටා. අන්න ඒකට දඩුවමක් කරන්න ඕනේ. වරින් යන්න මාත් එක්ක රාජකාරියකට. මට දිනවනේ කොල්ලේ මහත්තයෝ. දැන් අපි කොහෙද යන්නේ? වරින් යන්න මායි දන්ත උන්නාන්සේ හම්බෙන්න. මට රාජකාරියක් කරන්න තියෙනවා. ඒ කිව්වේ කොල්ලේ මහත්තයෝ මට තේරුන්නේ උඹට හැම එකටම තේරුනේ නෑ. උඹ දන්නවද මේ කදියා මේ ගන්තුලානේ ඉඳගෙන කරන අපරාධ? ඔන්න ගුරුනාන්සේ මාමත් එනවා. අපි බලමු ගුරුනාන්සේ මාමගෙන් කතා කරලා. මට
ඔය එක කාගෙන් උපදෙස් ගන්න ඕනේ නෑ. මේ කොහොරලේ පයින්ට කොරන්ට. වරෙන් යන්ට මාත් එක්ක මේ ගමන. ඔය තෑගොල්ලේ මහත්තයෝ මේ ගමනක් යන්න තියෙනවා කිව්වේ. අපි යනවා ගුරුනාන්සේ මේ මහේජන්ත උන්නාන්සේ හම්බෙන්න. මේ කදියා මේ ගන්තුලාලට කොරලා තියෙන අපරාධ ගැන රපෝට්ටු කොරන්ට. මොකක්ද වෙලා තියෙන්නේ කියලා පහසුන්ට කියවුවද? බලා දන්නවනේ මේ ලයිසොන් නැති ගිනිබටය තියාගෙන මේ කදියා මේ අහිංසක සතාසි උපාව දඩයන් කරන හැටි. උඹ කියන්නේ සුළු පටු වැරැද්දක්ද මේක? මහේජන්ත උන්නාන්සේ මේවා දන්නවනම් එහෙම මගේ මේ කෝරලේ පයින්ටටත් තට්ටු වෙනවලු. එහෙම නෙමෙයි කොල්ලේ මහත්තයෝ. නරකද අපි මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගත්තා නම්. සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ඕකට දඩුවමක් දීලා ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම දඩුවම ඊට පස්සේ සාකච්ඡාව. ඉතින් මේ කොල්ලේ මහත්තයෝ අපි සාකච්ඡා මාර්ගයෙන් කතා බස් කරලා ඊට පස්සේ දඬුවමක් නියම කරලා නේද පොන්න. එහෙම කොහෙද තියෙන්නේ? මේ ලෝක නීතිය එහෙම තමයි. ඉස්සෙල්ලාම දඩුවම ඊට පස්සේ සාකච්ඡාව. ඒ සාකච්ඡාව අසාර්ථක වුණොත් ආයෙ දඩුවම. දඩුවම ඊට පස්සේ සාකච්ඡාව. කොල්ලේ මහත්තයාත් මේ ඇමරිකාවේ විදිහට ප්‍රශ්න විසඳන්න හදන්නේ. හරි බොහොම ස්තුතියි මාමේ.